Ruwan Chamara. පින්වතුනි ඔබ දන්නවද? කාශ්‍යප බුද්ධ ශාසනයේ එක ගෙදරක වැඩකාර කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ලට පුදුම විදිහට ඒ ගෙදර මිනිස්සු වද දුන්නා. ඒ කෙල්ලට අම්මා නැහැ, තාත්තා නැහැ, කවුරුවත් නැහැ. ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සයා මේ කෙල්ලට අතට අහුවෙච්ච දෙයින් දමලා ගහනවා. එච්චර නපුරු මිනිස්සෙක් යකෙක් වගේ. ඔළුව 3-4 පොලකින් පැල්ලලා තිබ්බා. ඇඟේ ගොඩක් තුවාල තිබ්බා. මේ කෙල්ල කල්පනා කළා මං යන්නේ කොහෙද? අම්මා නැහැ, තාත්තා නැහැ, සහෝදරයෙක් නැහැ. මං තනි වැඩකාර කෙල්ල. මොනවා වුණත් කමන්නේ. ඇඟේ ලේ පිරාගෙන හරි වහලක් යට ඉන්න තියෙනවනේ. ඒ නිසා මං මෙතෙන්ද වෙලා ඉන්නවා. තරහ ගන්නෑ මං කියලා. එදා ඉඳලා මැරෙනකල් තරහ ගත්තේ නැහැ. ඔළුව 3-4 පොලකින් පැලෙන්න ගහලා තියෙනවා. අතේට අහුවෙච්ච කැත්තෙන් පොරවෙන් ගහලා ඇඟි තුවාල. කුස්සියෙන් එළියට යන්නේ නැති කෙල්ලට නරක වචන කියලා බයිනවා. කවදාවත් තරහ ගත්තේ නැහැ. දෙව්ලොව උපදුනා. ගෞතම බුද්ධ ශාසනයේ මොගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව යනකොට දෙව්ලොව අප්සරාවන් පිරිවරාගෙන සිටිනවා. දිව්‍යාංගනාව නුඹ කරපු පින මොකද්ද කියනවා. මා මනුස්ස ලෝකෙදී මම බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. රහතන් වහන්සේලා දැකලා නැහැ. මගේ අතින් කියලා බත් හැන්දක් මම බෙදලා නැහැ. මම එකම එක දෙයක් කළා. මම මැරුවත් තරහ ගන්න නැහැ කියන තැන මං හිටියා. තරහ ගත්තේ නැති පින බුද්ධාන්තරයක් විපාක දෙනවා. අද මේ ධර්මය අහලා සමහර වෙලාවට තරහ ගන්න නැති හිතක් පුරුදු කළොත් කෙනෙක් ඒ කෙනාට ඒ පිනම සමහර වෙලාවට බොහෝ කාලයක් දෙව්ලොව මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ගහ මරා ගනිද්දී ඔහු දෙව්ලොව ඈ දෙව්ලොව සත්පුරුෂයන්ගේ ධර්මය අහලා සමහර වෙලාවට මඟපලත් ලැබලා ඒ රැකවරණේ තියෙනවා සුගතිය. ඒ නිසා පින්වතුනි පින් කරන්න කුසල් කරන්න